හෙලෝ ගයිස් ඔන්න මාත් එක්ක මේ ලස්සන ගමනට එකතු වෙන ඔයාලව සාදරෙන් පිළිගන්නවා. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන හරිම ලස්සන තැන් දෙකක් බලන්න තමයි ඔන්න අද මම යන්න හදන්නේ. ඔව් මාතලේ සෙම්බුවත්තටයි උනස් ෆෝල්ස් වලටයි. ගමනාන්තය විතරක් නෙවෙයි යන මගත් හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි. හරියට නුවරඑළිය පැත්තට ආවා වගේ. හැබැයි ඉතින් මේ පාරේ බස් එකක් යනවනම් දැක්කෙම නැති තරම්. ඉතින් වාහනය කියන තරමට ගමන ටිකක් පහසුයි. ඒවතු මැත්තෙන් හරි ලස්සන පාරක යන්න තමයි තියෙන්නේ. ඔන්න අපි ගමනාන්තයට ළඟා වුණා කියලා හිතුවට තව යන්න තියෙනවා. මෙතන ඉඳන් ලේක් එකට එනකම් පාර නම් හිඳිච්ච ඇල පාරක් වගේ. ගොඩක් වාහන වලට යන්න අපහසුයි. සමහර අය වාහන නවත්තලා වීල් වල යනවා. සමහර අය මෙතන පාර උඩට යන්න පුළුවන් දර ගිහින් එතන ඉඳන් පයින් යනවා. ඔන්න අපි ආපු වාහනේ නම් උඩටම ගන්න පුළුවන් වුණා. ටිකට් කවුන්ටර් එකේ ඉඳන් කිලෝමීටර් 1ක් වගේ තමයි යන්න තියෙන්නේ. උදේටයි හවස්සලාවටයි හරිම ලස්සන රොමෑන්ටික් විව් එකක් මේ ලේක් සයිට් එකට ඇති කියලා මට හිතෙනවා. මොකද මේ අවුව පායලා තියෙන වෙලාවටත් මෙච්චර ලස්සනයි නම් ඉර බැහැගෙන යද්දී කොච්චර ලස්සන ඇතිද? ඉතින් මේ ලේක් එකේ වටේට තියෙන පාරත් හරිම අමුතු වයිබ් එකක් තියෙන්නේ. ලේක් එකත් එක්ක මාරම ලස්සනයි.
බෝට්ස් පදිනවට අමතරව මෙතන ඔයාලට ආච්චරි ඉලක්කයට වෙඩි තියෙනවා. ඒ වගේම තමයි සිප්ලයින් එකකුත් තියෙනවා. ඉතින් විව් එක විතරක් නෙමෙයි ඔන්න ඕවත් එන්ජොයි කරලා එන්න පුළුවන් පොඩි මුදලකට. කොච්චර හිටියත් ඇතිවෙන් නැති ඒ ලස්සන සෙම්බුවත්තට සමුදීලා අපි හුනස්කිරිය වෝටෆෝල් එක පැත්තට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් සෙම්බුවත්තයි හුනස් ෆෝල්සුයි අතර තියෙන්නේ පොඩි දුරක්. ලේසියෙන් ඔයාලට යන්න පුළුවන්. අද අවුවත් එක්ක දිය ඇල්ල ළඟින් දේ දුන්නක් හැදිලා හරිම ලස්සනයි. ඉතින් මගේ යාළුවෙක් කිව්වා වගේ මේ ශ්‍රී ලංකාවෙන බං කියලා සුසුමක් හෙලන මට්ටමට සුන්දර ගමනක් තමා ඔන්න අද ගියේ. හරිම ලස්සන සාධාරණ මුදලකට එන්ජොයි කරලා ඉන්න නිදහසේ ඉඳලා එන්න පුළුවන් හරිම ලස්සන තැනක්. දුකයි ඒත් සතුටුයි. ඉතින් මේ විදියට අපේ ලස්සන චූටි ගමන නිමා වෙනවා. ඉතින් තව ලස්සන ස්ටෝරියකුත් එක්ක හම්බෙනකම් ඔයාලා හැමෝටම have a great one. Bye.